එළියට ගියා මැඩම් කෝල් කරා එන්න කියලා. මැඩම් ඔෆිස් ගිහිල්ලා එනවා ෆයිල් ටික අරන් එන්න මට එන්න කියලා එළියට. මම ඒක අරන් එන්න ගියා මෙයාට කෝල් ටික දීලා. මම ඒ ෆයිල් ටික අරගෙන මම මැඩම් එන්න ඉස්සෙල්ලා ඉක්මනට ආවා. ඉතින් මෙයාට මොනවද කියන්නේ මටත් අහන්න ආසයි මොකක්ද එයාට උනේ කියලා. ඊට පස්සේ ඒ එනකොට මෙයාගේ ඇඟ නිකන් අර හයියෙන් වෙන හුලකකට අර ගහක් කැරකෙනවා වගේ මෙයාට ඇඟ සම්පූර්ණයෙන්ම කැරකෙනවා. අත් දෙක උඩට උස්සගෙන යා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා පාස්ට් යාඥා කරනවා මම බලාගෙන හිටියා එයා දිහා විනාඩියක් විතර. ඊට පස්සේ එයා කිව්වා එයා ඒ පාස්ට් යාඥා කළේ ඉවරනාට පස්සේ මෙයා කිව්වා මේ එයා නිකන් ඇඟ දිගටම නිකන් අත ගාගෙන ගියා. එයා කිව්වා මගේ අයන් එකක් අර නිකන් අයන් එකක කොච්චර රස්නියක් තියනවද? අයන් දෙකක් දෙපැත්තට බඩේ තියනවා වගේ දෙක එකට මේ පිච්චිලා වගේ ගියකෝ කකුල් දෙකේ යටිපතුලෙන්ම එළියට ගියා කිව්වා මේ නිකන් ගිනි රස්නයක්. එයා කිව්වා ඒ වෙලාවේ පාස්ටර් එයා කිව්වා මට පුළුවන් කිව්වා ඒ වෙලාවේ යකඩයක් කඩන්න අලියෙකුට ගහන්න මට ශක්තියක් ආවා කියලා එයා කිව්වා පාස්ටර්. හalleluya. ඒ කියන්නේ එයාට ඒ වෙලාවේ ගොඩාක් ලොකු ශක්තියක් ආවා කිව්වා ඇඟට. ඒ ඇවිල්ලා ඒ ශක්තිය අර ආපු රස්නෙම්ම කකුල් දෙකේ යටිපතුල් දෙකෙන් එළියට ආවා. එයා හalleluya. ස්වාමීන් වහන්සේ ආදී අල්ලගත්ත දෙයක් නෙමෙයි පුතේ. ඕක අවුරුදු දෙකක් තිස්සේ ඔයාව අල්ලන් හිටියේ. අවුරුදු දෙකක් තිස්සේ. ආමේන්. ස්වාමීන් වහන්සේට ස්තුතියි. ආමේන්. යේසු බීඩයි. අනිත් එක මගේ පැය 24 රැය එළි වෙනකන් උනත් මගේ අතේ කොන්තේ. මම නිතරම උන්වහන්සේගේ මාගේ කියන්නේ හැම වෙලේම සිහි කරන්නේ දෙවියන් වහන්සේ. ඒ තියෙන පාස්ටර් මට මොකද්ද තිබුණේ? මම ඇත්තෙන්ම දන්නේ නැහැ. දැන් පාස්ටර් යාඥා මෙහෙම ඉතින් කිව්වා ඔයා කියන්න ලැජ්ජා වෙන්න එපා. අනිත් එක පාස්ටර් මගේ දෙපැත්තෙන් හොද්දටම රත් කරපු අයන් දෙකකින් අයන් දෙකක් රත් වෙච්ච විදිහට මගේ බඩ දෙපැත්තෙන් තද වෙලා එහෙමම ටිකටම තද කරගෙන මගේ කකුල් දෙක යටිපතුල් වලින් ඇන අනින්නා වගේ ගියා. එච්චරයි මම දන්නේ. එතකොට මගේ අත් වලින් හොඳ කියන්නේ මට අලියෙකුට ගහන්න පුළුවන් අර නිකන් ලොකු හයියක් වගේ ආවා. යක්කඩ කඩන්න පුළුවන් තරම් හයියක් වගේ මට දැනුණා. ඒත් මගේ සිස්ටර් ඇවිල්ලා දොර ළඟ ඉඳගෙන බලාගෙන ඉඳලා මොකද්ද මෙයාට මේ වෙන්නේ? නිකන් අර ඇම්බරෙනවා වගේ වෙලා. ඉතින් ඒ තුලදීම මම දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරා. පාස්ටර් යාඥා කරන ගම මමත් උන්වහන්සේට ස්තුති කරා. අන්තික පාස්ටර් මම මේ ඊජිප්තුවේදී හොඳ සුව මෙහෙවල් වලට මම සහභාගී වෙලා තියෙනවා. මම මේ නයිකන්ද පල්ලි, තේවත්තේ පල්ලි ගිහිල්ලා හැම සුව මෙහෙයකටම මම ගිහිල්ලා තියෙනවා මගේ මහත්තයත් එක්ක. මම උපතින් බුද්ධ ආගම. නමුත් කසාද බැඳලා ඔක්කොම ප්‍රසාද ස්නාපනේ ලැබලා බෞද්ධයම ලැබලා මම පල්ලි නීති අනුකූලව මේ කසාද බැඳලා ඒ දේවල් හරියට කරලා තියෙනවා. මගේ දරුවෝ 3 දෙනාටවත් ඒ දේවල් හරියටම පල්ලියෙන් ලැබලා දීලා තියෙනවා. මට කොහොමද මේ දෙයක් උනේ? මේ කවුද මොනවද මේ කියන එක විතරයි මට පාස් එකෙන් දැනගන්න ඕනේ. අන්තිමට මගේ සිස්ටර්ටත් එහෙම වෙලා තියෙන හරියන්නේ නිසා මට දන්නේ නැහැ මොකද්ද උනේ කියලා සිස්ටර් කියනකොට මම දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරා. මොකද්ද පාස්ටර් උනේ මට ඒ දේ විතරයි දැනගන්න ඕනේ. දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා වේවා. එහෙම දෙයක් තිබුණා නම් ඉතින් මේ එයාට මේ පිළිගන්න ડોක්ටර්ලා හැම සතිය දවසින් දවස ડોක්ටර් ඇවිල්ලා ගෙදර බලනවා. ඔව්. අන්තිමේ එයාට ගොඩාක් ට්‍රීට්මන්ට් වුණා. ඊට පස්සේ ડોක්ටර් එයාට උස්ම ගන්න බැරි වුණා. ඊට පස්සේ ડોක්ටර් ඇවිල්ලා බලලා කිව්වා එයාගේ හાર્ට් එක නරක වෙලා ඒකෙන්ද ඔයගොල්ලන් පරිසම් වෙන්න කිව්වා. ඊට පස්සේ එයාට මේ උස්ම අරන් කතා කරන්න බෑ. උස්ම එයාට ඔක්සිජන් නැතුව උස්ම අරන් කතා කරන්න බෑ. හරි අමාරුයි. ආමේ. මේ අද ඊයේ මම පාස්ටර් යාත්‍රා කරාට පස්සේ උදේ එයා අර මොන හරි එළියයි. අර ඒක පැත්තක් ඇදගෙන හිටියේ. මේ අර අත්පාස්සේ මේ වගේ හිටියේ. අද බලනකොට මූණ කෙලිය කියන්නේ මේ මූණ හරි එළියයි. එයාට මං කින් එමෙවලේ මං ආනවා මඩම් කොහමද කියලා. අද යනකොට හරි සතුටේ. ආමේන්. මට baba mama ana hiji ana matwa ana සිංහලෙන් කිය. එයා කියනවා මේ මට කුස්සිය දෙන්න ඕනි. මට ඔයත් එක්ක වැඩ කරන්න උදව් කරන්න ඕනි
නාන්සේට ස්තුතියි. මේවා පාස්ටර් ඔක්සිජන් එක නැහැ හලියවා මේ හද. යාඥා කරාට පස්සේ මම බත් කෑමට වපටි ගියෙත් නැහැ. උනත් අඩුණා පාස්ටර් ඊට පස්සේ මට උන හැදුනෙත් නැහැ. දැන් ගෙම්බිරිස්සාවයි කැස්සයි විතරයි තියෙන්නේ පාස්ටර්. ජේසුස් වහන්සේට කොටි වාරයක් ස්තුති කරනවා මට දුන්නු සුවය නිසා. ආමෙන්. ජේසුස් පීඩයි පාස්ටර්. ජේසුස් පීඩයි සියලු දෙනාටම. ජේසුස් ඕනේ. දැන් අපලා දැන් ගෙදරින් යන්න ඕන එක්කන් ඉන්න පාස්ටර්. තාම එක්කන් ආවේ නැහැ. ජේසුස් වහන්සේට මම කොටි ගානක් ස්තුති කරනවා ප්‍රශංසා කරනවා ගෞරව කරනවා දනනව නමස්කාර කරනවා ජේසුස් වහන්සේට මම ආශිර්වාද කරනවා පාස්ටර්ගේ දරුවෝ තුන් දෙනාට වයිට ආවේ විලාසිතාවක් දාගෙන මෙතන පාස්ටර් කිව්වා ටික මාරු කරලා දාගන්න කියලා. ඇත්තට මේ ටික් එකේ ලොකු ආශිර්වාදයක් තියෙනවා. මම දාගත්ත දවසේ ඇත්තට මගේ ජීවිතේ ගොඩක්ම වෙනස් වුණා. මම කිසිම දවසක මේ ටික් එක මම අයින් කරන්නේ නැහැ. මගේ දරුවෝ දෙන්නට මම දීලා තියෙන්නේ. ඇත්තට මේ ටික් එකේ ලොකු ආශිර්වාදයක් තියෙනවා. මගේ දෙවියන් වහන්සේට මම කෝටි වාරයක් ස්තුති කරනවා පියාණනි. ඒ වගේම පාස්ටර් ඇතුළු සේවය කරන සෑම දෙනාටම දෙකේනා උදේ 6 වෙනකම් එක කකුලක් පණ නැතුව තිබුණා. දෙකේට බැරුව තිබුණා. ඔව්. පාස්ටර් මම ගියාව පේජ් එකට මම අලුතින් ආවේ. ඔව්. ඉතින් මම ජේසුස් වහන්සේට කතා කරා. ඉතින් මම විතර මම අද බේත් ගත්තා. ඒ වුණාට බේත් වලට සුව කරන්න බැරි රෝගයක් වුණා. මම බේත්ත් බිව්වා. ඊට මම විශ්වාස කරනවා. මම මෙතනට ආවේ හින්දා ජේසුස් වහන්සේ බලහිට පුින්දා මට සුව වුණා කියලා. ආමේන්. 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 දැන් ඒ කියන්නේ ඔයාගේ ඒ පණ නැති කකුල දැන් ඔයාට ඇවිදලා යන්න පුළුවන්. ඔව් පාස්ටර් මම දෙකට මට කකුල පණ නැති වුණා. මම නැගිටින්න බැරි වුණා. ඊට පස්සේ මම ගිහලා යාළුවේ මට කිව්වා මේ පේජ් එකට ගිහින් මේකට මේ ඉස්සෙල්ලා පාස්ටර් වොයිස් කරපු එක මම ඒ වෙලාවෙදි ස්කිප් කරලා මම ඉල්ලුවා මම නැගිටින්න පුළුවන් වෙන්න කියලා. මට ඒ වෙලාවේ සෑල් එකට මට නැගිටින්න පුළුවන් වුණා. ආමේන්. මම 12 එළි වෙනකම්. ආමේන්. ඊට පස්සේ තාම මගේ යාළුවගේ මේ පේජ් එකට ඇතුල් වෙන්න කියලා. ඊට පස්සේ තාම මේකට ඇතුල් වුණේ ඊයේ දවසේ. ආමේන්. මගේ බඩේ දැවිල්ල උකුරු දැවිල්ල පිටික්වා. ඒක ඇත්තට සාධකතම නැතුව ගියා ජේස්ථාපජේ මාලයි. ඉතින් ඇත්තට මම